ආයිබෝවන් ඉතින් ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද මගේ YouTube channel එකේ ගෙන අලුත් වීඩියෝත් එක්ක. ඉතින් අද මම ඔයාලට ගෙනත් තියෙන්නේ 2025 සංශෝධන ප්‍රතිලාභ අස්වැසුම ප්‍රතිලාභීන්ට ලැබෙන මුදල් සම්බන්ධයෙන් තමයි අද මම ගෙනත් තියෙන්නේ. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. subscribe button එක click කරන්න. ඒ වගේම ඔයාලට මේ දාන තොරතුරු තවත් ඉක්මනින් ඔයාලට ලබා ගන්න ඕන නම් පල්ලෙහා description එකේ තියෙන group වලට join වෙලා අපිත් එක්ක ඉන්න. එතකොට ඔයාලට ඒ සැනින් ලබා දෙන සියලුම තොරතුරු අපි ඔයාලටම ගෙනත් දෙන්නම්. ඉතින් මතකද කියනවා ආයෙත් සැරයක් subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි බලමු අස්වැසුම ප්‍රතිලාභී මුදල් සම්බන්ධව අලුත් තොරතුරු මොකක්ද කියලා. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මාර්තු මාසේ ඔයාලගේ අස්වැසුම ප්‍රතිලාභී මුදල් ලැබෙනකම් බලාගෙන හිටපු අයට තමයි මම මේ සුබම සුභාරංචි ගෙනත් තින්නේ. ඉතින් 2025 මාර්තු මාසයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභී මුදල් ඔයාලගේ බැංකු ගිණුමට මේ වෙනකොටම එයාලා සිස්ටම් එකට අප්ඩේට් කරලා දිනවා. ඒ කියන්නේ ඒක සිස්ටම් එකට දාලා තින්නේ මාර්තු මාසයේ අස්වැසුම මුදල. ඒක තාම ඔයාලට දැම්ම බැංකු ගිණුමෙන් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද ඔයාලා තේරුම් ගන්න ඕන මේකේ මුදල් දැන් ප්‍රොසෙස් එක වෙන්න ඕන බැංකු ගිණුමට වැටලා. එතකොට තමයි ඔයාලට මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් තාම මෙයාලා කරලා තින්නේ ඇයි අදාළ සිස්ටම් එකට ප්‍රතිලාභී මුදල් මෙයාලා අප්ඩේට් එක ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඔයාලා බැංකු ගිණුමට මේ මුදල් ප්‍රමාණය ප්‍රොසෙස් වුණාට පස්සේ තමයි ඔයාලට මුදල් ලබා ගන්න පුළුවන්. මේ අස්වැසුම ප්‍රතිලාභීන්ට අවශ්‍ය සියලුම කරන මුදල් එතකොට ඔයාලගේ බැංකු ගිණුමට වැටුණාට පස්සේ ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ අදාළ වේලාවට බැංකු ගිණුම් වලට මුදල් ලැබුණාට පස්සෙත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙනවා. ඒකිනුත් ඔයාලට සවිස්තරාත්මකව සියලුම තොරතුරු මම පැහැදිලි කරන්න. ඉතින් ඒකටත් මතකතුව අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඒ වෙලෙම ඒ වීඩියෝ එකත් අපි ගේන්නම්. ඉතින් මේ විදිහට දිනයක් එයාලා දින කිහිපයක් ගත වෙනවා මේ දේ සිස්ටම් එකට වැටිලා ප්‍රොසෙස් වෙලා සල්ලි බැංකු ගිණුම් වලට වැටෙන්න. ඉතින් ඒකට ටික කාලයක් ගත වෙනවා. ටික කාලයක් කියන්නේ දින කිහිපයක් ගත වෙනවා ඒ අදාළ ක්‍රියාවලිය සිදු වෙන්න. ඉතින් මම ඔයාලට ආයෙත් වතාවක් පැහැදිලි කරනවා මතක් කරනවා ඔයාලා නිකරුණේ බැංකුව ගානේ රස්තිය අඩු වෙන්න යන්න එන්න එපා. මොකද තාම සිස්ටම් එකට මෙයාලා අප්ඩේට් කරලා විතරයි. තාම බැංකු ගිණුම් වලට වැටලා නැහැ. ඉතින් මේ ප්‍රොසෙස් එක වැටුනහම ඒකට වැටෙන්න ටික දවසක් යනවා. එතකන් ඔයාලා දැම්ම ගිහිල්ලා බැංකු වලින් අස්වැසුම මුදල් ලබා ගන්න එපා. මොකද ඔයාලගේ කාලේ නාස්ති වීමක් විතරයි වෙන්නේ. ඉතින් මම අනිවාර්යයෙන්ම ඒ අදාළ දවසේදීත් ඒ සැනින් ඔයාලට වීඩියෝ එක ගැන කියන්නම් මුදල් වැටුණ පිළිබඳව. ඉතින් තවත් ක්‍රමයක් තියෙනවා ඔයාලට කියන්න. ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කළත් ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ අදාළ ප්‍රතිලාභ මුදල් ඔයාලගේ ගිණුමටම වැටලාද කියලා. ඉතින් ඒකත් ඔයාලට වීඩියෝ එකෙන් ගේන්න ඕන නම් මට අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලට අත්‍යවශ්‍ය දේ නම් විතරයිනේ මම ගේන්න ඕන. එහෙමනම් අවශ්‍ය නම් ඔයාලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔය කවුරුත් කියන බොරු කතා වලට රැවටෙන්න එපා. තවම මුදල් ඔයාලගේ බැංකු ගිණුම් වලට ලැබිලා නැහැ. ඒක පිළිබඳව අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඉතින් මම අර කලින් කිව්වා වගේ හැඳුනුම්පත් අංකය ඇතුළත් කළා ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ ප්‍රතිලාභ මුදල් වැටිලාද කියලා. ඒක දැනගන්න ඕන නම් අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්න ඕන නම් ඒ පිළිබඳවත් පහලින් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකක් අවශ්‍යයි කියලා. එතකොට මම අනිවාර්යෙන්ම ඔයාලට ඒ පිළිබඳව වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වැදගත් වුණාම අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එතකොට ඔයාලට එසනින්ම වීඩියෝ ඔයාලා ගාවටම ගෙන්න යන්න පුළුවන්. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක්.